ජේසු පිහිටයි. යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබව පිළිගන්නවා. අද 2026 මාර්තු 10 වන අඟහරුවාදා. ඉතින් දෙවියන් වහන්සේ අපිට ලස්සන දවසක් දීලා තිබෙනවා. දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා උන්වහන්සේ අපිට දුන්නා වූ මේ දවස නිසා. හොඳයි. අද බලමු අපි උන්වහන්සේගේ වචනේ මොකද්ද උන්වහන්සේ අපිට කතා කරන්නේ කියලා. සුද්ධ වූ ලූක්තුමාගේ සුභාරංචියේ දෙවෙනි පරිච්ඡේදයේ පුද්ගලයන් දෙදෙනෙක් ගැන සඳහන් වෙනවා. කාන්තාවක් සහ පුරුෂයෙක්. සිමියොන් සහ ආනා. ගොඩක් වෙලාවට මොවුන් දෙදෙනාගේ ජීවිත තුළින් අපිට ගන්න ලොකු දෙයක් නැහැ කියලා තමයි අපි හිතන් ඉන්නේ. ඉතින් මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, මේ සිමියොන් සහ ආනා කියන්නේ දේවමාලිගාවේ දෙවියන් වහන්සේ ඉදිරියේ යාඥාවෙන් සිටි මිනිසයන් දෙදෙනෙක්. මොවුන් දෙදෙනාගේ ජීවිත කාලයම කැප කරා ගැලහුම්කාරයාගේ පැමිණීම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ ආනා කියන කාන්තාව අවුරුදු 84ක් දේවමාලිගාවෙන් නොගොස් උදේ දවල් රෑ නිරාහාරව හිඳමින් දෙවියන් වහන්සේට යාඥා කරා කියලා බයිබලයේ සඳහන් වෙනවා. මගේ ප්‍රේමණීය සහෝදරයා සහෝදරිය, මොවුන් යාඥා කරේ මොවුන්ගේ වාසිය තකාද? මොවුන් යාඥා කරේ මොවුන්ගේ පෞද්ගලික කාරණා උදෙසාද? නැහැ. මොවුන් දෙවියන් වහන්සේට යාඥා කරේ මුළු ලෝකයේම ගැලවුම්කාරයාව දකින්න පිණිස. ඔබ පොඩ්ඩක් හිතන්න, අද දවසේ අපේ යාඥාවන් කොයි වගේද? මගේ දරුවෝ හොඳට ඉගෙන ගන්න ඕනේ ස්වාමිනී. මගේ රැකියාව සාර්ථක වෙන්න ඕනේ ස්වාමිනී. මට හොඳ වාහනයක් නේද? මට හොඳ නිවසක්. මගේ ජීවිතේ ප්‍රශ්න අඩු වෙලා සැප ජීවිතයක් ගත කරන්න පුළුවන් කම ඔබ වහන්සේ දෙන්න. මෙන්න මේ වගේ යාඥාවන් තමයි අපේ යාඥාව. නමුත් මොවුන් දෙදෙනාගේ යාඥාව දෙවි පියාණනි මේ මුළු ලෝකයේ ගැලවීම් කරුවව අපට පෙන්වන්න. බලන්න කොපමණ වෙනසක්ද නේද? මම විශ්වාස කරනවා ඔබට මං කියන දේ තේරෙනවා ඇති. අපේ ජීවිතත් අපි දෙවියන් වහන්සේට ලං කරගෙන අපි යාඥා කරන්න ඕන මේ මුළු ලෝකයක් ගැන. උන්වහන්සේ එයයි ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. එදා සිමියොන් සහ ආනා වගේ විනාශ වෙන සෙනග ගැන යාඥා කරන්න තමයි ඔබ මම ඉන්නේ. විනාශ වෙනා වූ සෙනග ගැන සෙනගට දෙවියන් වහන්සේගේ වචනය, යේසුස් වහන්සේගේ නාමය ගෙන යන්න තමයි ඔබ මම ඉන්නේ. ඉතින් පොඩ්ඩක් හිතන්න, අද වෙනකොට ඔබ මම යේසුස් වහන්සේගේ නාමයෙන් ඔබේ මගේ කාරණා විසඳ ගන්නවා විතරයි. අපි මුළු ලෝකයට ඒ සුභාරංචිය ගෙන යනවාද කියලා මොහොතක් හිතන්න. ඒ නිසා අද දවසේ මොවුන් දෙදෙනාම අපේ ජීවිතයේ ආදර්ශයට අරගෙන අපි සුභාරංචිය මුළු ලෝකෙටම ගෙන යන්න අපි ක්‍රියා කරමු. හොඳයි, අපි යාඥා කරමු. ආදර දෙවි පියාණනි, අපේ ජීවිත දවසින් දවස වහන්සේ වර්ධනය කරන්න. මේ වැනි පුංචි කාරණා සමහරක් විට අපි ලොකුවට ගණන් ගන්නේ නැහැ. නමුත් ඔබ වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා පුංචි කාරණා හදාගෙන ඔබ වහන්සේත් එක්ක මේ ගමන ඉදිරියට යන්න. පියන්නේ එදා සිමියොන් සහ ආනා ඔබ වහන්සේගේ පැමිණීම බලාගෙන හිටියා වගේ අද දවසේ ඔබ වහන්සේගේ පැමිණීම බලාගෙන ඉන්න අපට උදව් කරන්න. ඒ වගේම ආනා ඔබ වහන්සේව දැක්කට පස්සේ ඇය ලෝකයේ ගැලවුම්කරුවා ගැන කිය ඇය සුභාරංචිය දේශනා කරමින් පිටත් වුණා. ඒ වගේ අපිටත් ඔබ වහන්සේව දැක්කා, අපි ගැලවීම ලැබුවා. ඒ ලැබුණු ගැලවීම අන් අයට ගෙන යන්න උදව් කරන්න. අවශ්‍ය කරන ශක්තිය, ප්‍රඥාව ඔබ වහන්සේ අපට දෙන්න. මේ සියල්ල ඉල්ලන්නේ නාසරිය යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන්. ආමෙන්.